ලෝකයේ බොහෝ රටවල් තියෙනවා සහෝදරයා සහෝදරිය. ඊටාම දියුණු නීති ක්‍රියාත්මක කරලා ඒ විදිහට මහ ජනතාවගේ මුදල් නැවත ඒ රටට ගෙන්වා ගත්ත. පිලිපීන රජයේ මාකෝස් හොරකම් කරපු ඇමරිකන් ඩොලර් බිලියනයකට වඩා වැඩි වත්කම් ස්විට්සර්ලන්තයේ ආයෝජනය කරලා තිබ්බා. යහපාලනය පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරලා ඒ මුදල් නැවත පිලිපීන රජය වෙත පවරා ගත්තා. පේරු රාජ්‍යයට ගියොතින් පේරු රාජ්‍යයේ ව්ලාඩ්මීරෝ මොන්ටෙසිනෝස් කියන නායකයා ඒ රටේ සල්ලි ස්විට්සර්ලන්තයේ කේමන් දූපත්වල සහ ඇමරිකාවේ ආයෝජනය කරලා තිබ්බා. ඒ රටෙන් එළියට ගෙනිච්ච ඇමරිකන් ඩොලර් මිලියන් 174ක මුදල් නැවත ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරලා පේරු රාජ්‍යයට ගෙන්ව ගත්තා. නයිජීරියාව ගත්තොත් සානි අබාකා ඩොලර් මිලියන් 700ක් ස්විට්සර්ලන්තයට ගෙනහිල්ලා තිබ්බා. ඒ නයිජීරියාවේ මිනිස්සුන්ගේ සල්ලි නීතිය අකුරට ක්‍රියාත්මක කරා නැවත ඒ මුදල් නයිජීරියානු රජය පවරගත්තා. අපෙන් හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. අපිට ඒව ගන්න ඕනේ නැද්ද? ඒවා අපි ගන්න ඕනේ. එහෙනම් ඔව් මං හිතන්නේ මේ කෙටි කාලීන දේශපාලන ජීවිතය ඇතුලේ බොහෝ මේ අවලාදවලට යම් යම් මඩ ප්‍රචාරවලට මම කරපු සමහර මේ ප්‍රකාශයන් පාදක වුණා. එතකොට මෑත කාලීනව මං හිතනවා මට නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. කොහොම වුණත් මෙතනදී මට කියන්න තියෙන පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇති කරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියන එක. ඒ ඉලක්කගත වෙච්ච ප්‍රතිපත්ති මාලාවේ අපි අපේ විශාලම සැලැස්ම කොටසක් විදිහට අපි ඉදිරිපත් කළා. අපි වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඒතර ලෝකයේ දියුණු රටවල් වල මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ බඳු ආයතන පිහිටුවලා තියෙනවා. පාලන තන්ත්‍රයේ විසින් තමන්ගේ දේශය තුල හෝ දේශයෙන් පිටත මහජනතාවගේ මුදල් අයථා විදිහට පරිහරණය කරමින් ආයෝජනය කරමින් භාවිත කරමින් තියෙනවා නම් ඒව නැවත අත්පත් කරගන්න පුළුවන් ආයතනයක් පිහිටුවීම. එතකොට ඔන්න ඔය කොටස ගැන වේදිකාවේ කතා කරන මොහොතේදී ඒ මැද කරපු එක කොටසක් තමයි උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනේ නැද්ද කියලා අහපු ප්‍රකාශය. එතකොට මේ ප්‍රකාශය කරන මොහොතේත් මට පූර්ණ අවබෝධය තිබුණා තෝමස් ඩිලාරෝ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනයේ විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කරා. ඒක තමයි මේ මං හිතන්නේ සමාජයේ විසින් අර කතිකාවකට ලක් කරගත්ත පුවත. නියමයි නිලන්ති කොට්ටච්චි මැතිනියනි, ඇත්තම කතාව ඔයාට හොඳට කතා කරන්න පුළුවන්, කතා හදන්න පුළුවන්. මේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම දන්නවා දේශපාලඥයාට කතා හදන්න කතා මවන්න ඔය හැමදේම හොඳට පුළුවන් කියලා. හැබැයි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න, වර්තමාන සමාජයේ ප්‍රතික්ෂේප කරේ මෙන්න මේ දේශපාලන ක්‍රමය තමයි. ඉතින් තවදුරටත් මේ දේශපාලන ඉදිරියට කරගෙන යනවද නැත්නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරනවද කියලා වර්තමාන ආණ්ඩුව තීරණය කරන්න ඕනේ.